සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය යන උත්තරීතර හැඟීම ඇති කරගෙන අද දවසේදී මෞපිය සෑන අනුශාකාවක් වන සෙනෙහසේ කැදැල්ලට දානය පිරිනමන්නට කටයුතු කරනා සේයා මහත්මිය විසින් අපේ සියලු දෙනාටම තමන්ගේ මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන ජස්මින් ජයවර්ධන අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා ඒ ඇත්තන්ගේ ආගම ධර්මයට අනුව මුක්සුව ප්‍රාර්ථනා කරලා මේ දානය පිරිනමන්නට කටයුතු කරලා තියෙනවා. ඒ නිසාවෙන් අද දවසේදී සිද්ධ කරගන්න යෙදුණු මේ දානමය පුණ්‍ය ධර්මය ඔබේ ජීවිතයේ මහත්ඵල මහානිසංස දෙන පින්කමක් බවට පත් වෙනවා. ඔබ අරමුණු කරගෙන තියෙන්නේ මේ පරිලෝකීය අම්මා වෙනුවෙන් මේ දානය පිරිනමලා ඇයට පින් අනුමෝදන් කිරීම. ඒ අම්මා කෙනෙකුගේ වටිනාකම වචනයකින් කියන්නම කරන්න පුළුවන් කමක් නැහැ. ජීවිතුන් අතර ඉද්දී දැනෙනා වූ සෙනෙහසම ජීවිතුන් අතර නැති කාලයක දරුවෙකුට දැනෙනවා නම් ඒ දරුවා අම්මා අතර තියෙන බැඳීම ආත්මීය බැඳීමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමියත් සේයා මහත්මියනි මිය පරලෝකියා කියලා තමන්ගේ අම්මව අමතක කරලා නැහැ. මෑණියන්ව සිහිපත් කරලා මෑණියන්ට මොක්ෂය ප්‍රාර්ථනා කිරීම තමයි ඔබේ අරමුණ මෙම දානය. නිසාවෙන් අද දවසේදී සිද්ධ කරා වූ මේ පින් කටයුත්ත කරන කොටගෙන අනුමෝදන් කරගත්තා වූ සීල පින් කුසල් ධර්මයෙන් මේ පරිලෝකයන්ට යෙදුණු ජස්මින් ජයවර්ධන මහත්මියට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඊතුමිය අපගේ ධර්මයට අනුව නිබ්බාන සුවයෙන් සුඛිතතර වන්නට යම් කිසි දුගතයක සිටිනන් දුගතෙන් මිදෙන්නට සැපයක සිටිනන් වඩා සැප වර්ධනය කරගෙන නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමටත් මේ පින් හේතු වාසනා වේවා. ඔබේ දහමට අනුව කිත් දහමට අනුව එදෙවියන් වහන්සේගේ ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙන් මොක්ෂුම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දානය පිරිනමන්නට වේ පැහැදම් කරා වූ සේයා මහත්මියනි ඔබතුමියටත් කරන කියන සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ ලැබී සැලසේවා කියලා සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ජේසු පිහිටයි.